රිතුනංගි ඕ ඔයා කන ගමන් දෙන්නේ කතා කරන්න පුළුවන්ද? පුළුවන් පුළුවන්. එහෙනම් ප්‍රශ්නයක් නැහැ ඉතින්. ඔයාට හැම් ටිකක් තියනවද නැද්ද? යස් මට තියෙනවා. ඩබල් එහෙනවා ඒකයි. ඕකේ. කට්ටියට. ඔව් ගයාන් කියලා කියනවා වාසනාව කොහමද කියලා අහනවා වාරියපොළ අපි. ඉතින් කොහමද? දැන් හරි. ඔව් දැන් හරි නේද? ඔව් මං හොඳින් ඉන්නවා. ඉතින් ඔයාලට කොහමද අමිල කියලා කියනවා. ඉතින් අපේ වාසනා ඉතින් ඔයාලට පුළුවන් channel එක ඇතුලේ short video තියෙනවා බලන්න පුළුවන් කමෙන්ට් කරන්න පුළුවන් like කරන්න පුළුවන් අනිවාර්යෙන් බලන්න කියලා ආරාධනා කරනවා. ඔයාලා එහෙම කාලා දින්නේ. අනේ මම නම් තාම නෑ රිතු. අපේ අනිත් යාළුවෝ දැන් නම් ගොඩක් වෙලා ඉඳන් chat එකේ ඉන්නවා. ඉතින් එයාලත් තාම කාලා නැති වෙද කියලා ඉතින් විශ්වාස කරනවා ඉතින්. ඔයාලා හොඳින් එහෙම ඉන්නවද? අපි අනිත් යාළුවෝ නම් ඉතින් හොඳින් ඉන්නවා. ඉතින් මාත් හොඳින් ඉන්නවා. ඉතින් අනිත් යාළුවොත් හොඳින් ඇති කියලා මම නම් විශ්වාස කරනවා. ඉතින් කතා කරන්න රිතු ඔයාට අවස්ථාව තියෙන යාළුවෝ ටික පල්ලෙහා ඉන්නවා. ඉතින් ඔයාට කතා කරන්න පුළුවන්. කේමල්ලි හොඳින් ඉන්නවද? යාළුවනේ ඉතින් ඔයාලට පුළුවන් රිප්ලයි කරන්න පුළුවන් අපේ ડોක්ටර් රිතු ඇවිල්ලා ඉන්න ආදරෙන් සාදරෙන් channel එක ඉතින් පිළිගන්නවා ඉතින්. පූසෙක් කෑ ගැහුවා කියන්නේ පූසෙක් ඉන්නා මේ උඩට වෙලා. මම පෙන්නන්න. ඔය ඉන්නේ උඩට. ඕම් පූසාරින්. ඔය ඉන්නේ. දී ගොඩේ ඉන්න පූසෙක්. දී ගොඩ උඩට. මෙතන ඔය කවුරු හරි ඩොක් ඉන්නවද රැප් එකක් දාන්න? ඈ කවුරු හරි ඉන්නවද රැප් සෝන් දාන්න? රැප් සෝන් දන්න කවුරු හරි ඉන්නවද කියලා අහනවා කට්ටියගෙන්ම. අපේ රැප් සෝන් දන්න කවුරු හරි ඉන්නවද? පුෂ්. දන්නවා නම් කියමුකෝ. ඔව් අපේ රැප් වලට ආසාවක් තියෙන අපේ ડોක්ටර් රිතු ඉන්නවා. එයා මං හිතන විදිහට ඔය කියන විදිහට එයා රැප් වලට ආස කෙනෙක්. අනිවාර්යෙන්ම. අනිවාර්යයෙන්ම. අයක්කන කියන්නේ ඉතින්. වෙන්න අයියට සිග්නල් අවුල් නේද? නෑ සිග්නල් අවුලක් නෑ. සිග්නල් හොඳයි. නැත්තේ නෑ. ගම් වතුර දාලාද කට්ටියට? නෑ ගොඩක් කට්ටියට නම් ඉතින් මේ පොගේ දවස්වල ප්‍රශ්න තිබ්බා නැත්තේ නෑ. දැන් නම් ටිකක් අපි හරියාලා සහන ඉන්නවා. ඒ මල්ලක් වුණාට ඉතින් දෙන්නද? ගම් ඔව් වතුරෙන් නේ බේරෙන්න. ඒකත් හොඳයි. ඒකත් හොඳයිනේ. දැන් මොකෝ NTS එක පැත්ත බෝඩ් එක පැත්ත එහෙම සුද්ධ බුද්ධ කරලා දැන් පිළිවෙලට තියනවාද? DJ රිතු නෝ DJ නෑ. තාම රැප් විතරනේ. ඔව් නේද? ඒක හරි. මේ දැන් බිසි නැද්ද? කට්ටිය බෝඩ් එකේ නැද්ද? නෑ නෑ. ඉන්නවද? ඔව්. කීය බෝඩ් එකේ ඉන්නද? මම කීයේ බෝඩ් එකේ ඉන්නේ කියලා දහන්නේ? ඔව් 40. 40 40 කියන්නේ පල්ලෙහැම නේ. ඔව්. 22 අනිත් පැත්ත නේ 40 කියන්නේ. ඒකනේ. හරි හරි. බෙල්ල මොකද අක්කේ කියලා අහනවා DJ රිතු කියලා කේන් කියනවා සතු කියනවා. යාළුවෙක් ඉන්නවා සින්දුවක් කියන්න දෙන්නද? අවුලක් නැහැ. කිසි ප්‍රශ්නයක් නැහැ. අවස්ථාව තියෙනවා. එහෙනම් ලයික් දාලා ෂෙයා කරලා මට ලස්සන කමෙන්ට් එකක් දෙන්නකෝ. අනිවාර්යයෙන්ම යාළුවනේ ඔයාලට ආරාධනාවක් තියෙනවා අපේ ડોක්ටර් රිතුගේ යාළුවෙක් සින්දුවක් කියන්න යනවා. ඉතින් ඔයාලගේ අදහස් දක්වන්න පුළුවන්, ලයික් කරන්න පුළුවන්, කමෙන්ට් කරන්න පුළුවන්. අවස්ථාව තියෙනවා ඉතින්. එන්න බලන්න කවුද ආදරණීය යාළුවගේ නම මොකද්ද? මගේ යාළුවාගේ නම සරසි. සරසි. ඉතින් අපි යාළුවට ඉතින් ආරාධනා කරමු ඉතින් channel එකට ඇවිල්ලා සින්දුවක් කියන්න. ඉතින් මෙහෙමයි ඉතින්. අපි ඉතින් සින්දුවක් කියමු ලොකුවටම නෙමෙයි. මේ අවස්ථාවේ හැටි රටේ තියෙන දේශ තත්ත්වෙත් එක්ක ඉතින් සින්දු කියලා ඉතින් ආතල්ලයක් ගන්න පුළුවන් කාලයක් නෙමෙයි. ඒ වුණා පොඩි අවස්ථාවක් ඉතින් අපි දෙමු ඉතින් අපි යාළුවට ඉතින්. මම ගිහින් එන්නම් රෙඩ් අයියේ පුත්තන්නේ පරිස්සමෙන් ඉන්න හැමෝටම කියලා හරි හංසි පරිස්සමෙන් ඉන්න. ඔයාලා ජයෙන් ජයම කරන කෙන රැකියාව සාර්ථක වේවා. නැවත පුළුවන් ලාක එකතු වෙන්න කියලා ඉතින් කියනවා ඉතින්. හරි රිතු නංගි අවස්ථාව තියෙනවා ඉතින් යාළුවාට සින්දුවක් කියන්න. නම් මං කියන්නම් හරි හෙලෝ අනිවාර්යයෙන්ම අවස්ථාව තියෙනවා. අර සරසිට යාළුවනේ ඉතින් ඔයාලගේ කමෙන්ට් එක දෙන්න